හෙලෝ ඔන්න නම් තවත් වීඩියෝකින් මම ඔයාලා හම්බෙන්න ආවා. අද මට හිතුණා චිකන් ලසානි එකක් හදන්න කියලා. අපි බලමු එහෙනම් කොහොමදද චිකන් ලසානි එක වෙන්නේ කියලා. මේක ඇවිල්ලා මගේ තාලෙට මගේ විදිහට චිකන් ලසානි. ඉතින් එහෙනම් මුලින්ම මම චිකන් ලසානි වල මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්නම්. මම අරන් තියෙනවා මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් මේකට මට ඕනේ බෙෂමල් සෝස් එකක් ගහන්න මේකට. බෙෂමල් සෝස් එකට ක්‍රීම් ඕනේ, ක්‍රීම් චීස් මිල්ක් චීස් ඕනේ. එතකොට මම මෙතන මිල්ක් තියෙනවා, පාමසන් චීස් තියෙනවා, මොසරෙලා චීස් තියෙනවා, ස්පිනිච් චිකන් ඕනේ මගේ ඇතුලේ සෝස් එකටත් එක්ක දාන්න කලවම් කරන්න. ප්‍රෝටීන් එකට මම ගන්න චිකන්, ඒකත් එක්ක ස්පිනිච් චිකන් ස්පිනිච් එකට යනවා. ඊට පස්සේ ලසානියා ෂීට් එක තියෙනවා මෙහෙම. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මුලින්ම මම කරන්නේ චිකන් එක මැරිනේට් කරලා මම ඒක රෝස්ට් කරනවා. ඒතර ඒක අමුතුනේ රෝස්ට් රහත් එක අපි ලංකාවේ කැමතිනේ රෝස්ට් චිකන් කන්න. ඉතින් රෝස්ට් චිකන් දාන්න කියලා තමයි බැලුවේ මම සෝස් එකත් එක්ක. එහෙනම් මුල්ම වැඩේ මුලින්ම කරමු. මුලින්ම එනම් චිකන් එක මැරිනේට් කරලා ඒක oven එකට දාමු රෝස්ට් වෙන්න. Stay tuned guys. එහෙනම් අපි මැරිනේෂන් එක හදාගමු චිකන් එක රෝස්ට් කරන්න. ඒක පොඩි ලංකන් ෆ්ලේවර් එකක් තමයි මට දෙන්න ඕනේ. අපි දාගමු චිකන් එක මැරිනේට් කරගන්න. චිලි පවුඩර් තරක් තියන්න බෑනේ. චිලි පවුඩර් ටේබල් ස්පූන් එකක් වගේ දාගත්ත චිලි පවුඩර්. කහ ටිකක් දානවා, කලයක ටියුමරික් පොඩි ෆ්ලේවර් එකත් එක්ක කහ පොඩ්ඩක් දැම්මා. ලංකන් ෆ්ලේවර් එකෙන් නම් දාන්න ඕනේ බැදපු තුන පහ කුළු ටිකක් තමයි මම දාන්නේ. ඒකෙන් ටිකක් වැඩිපුර දානවා. ටේබල් ස්පූන් එකමාරක් විතර වටිනවා දැම්මා. ඊට සෝල්ට් දාමු අපි. ඒකත් ටේබල් ස්පූන් භාගයක් වගේ දැම්මා. ඊට බ්ලැක් පෙපර් මම කාලක් විතර දානවා. ටේබල් ස්පූන් කාලක් විතර. මට දිනවා පොඩ්ඩක් පාට ගන්න මම පැප්‍රිකා ටේබල් ස්පූන් භාගයක් විතර දැම්මා. ඒක දැම්මා. ඊස්සේ ඔලිව් ඔයිල් දෙන ඔලිව් ඔයිල් යූස් කරන්න හැකි. යප් ඔලිව් ඔයිල් ටිකක් දාගත්තා. හොඳට මික්ස් කරගන්න තියෙන්නේ පේස්ට් එක වගේ. අන්තිමට මම මේ ලයිම් ටීකුත් දැම්මම හොඳයි කියලා. මේ චිකන් ටික ගන්නවා. බෙෂමල් සෝස් එක ගහන්න තමයි මම යන්නේ. ඒක ගොඩක් කරාට අපි දානවා පාස්තා ලසානිය හදද්දි. ඒකට අපි දාන්නේ equal amount of butter and equal amount of flour. ඊට පස්සේ ඒකට අපි milk දාලා තමයි සෝස් එක අතියට හදාගන්නේ. අපි milk slowly add කරලා අපිට ඕනේ consistency එකට හදාගන්න. ඊට white pepper parmesan cheese දාලා අපි ඒක finish කරනවා සෝස් එක. දැන් මම අරන් තියන්නේ මෙතන අපේ ගෙදර 4 දෙනයි. ඒතර සෝස් 5ක් එන්න වගේ රසානිය. මම මෙතන අරන් තියෙනවා බටර් ග්‍රෑම් 80යි, ෆ්ලාර් ග්‍රෑම් 80යි. මම ෆුල් ක්‍රීම් මිල්ක් ලීටරයක් ගෙනල්ලා තියෙනවා. ඒකෙන් මම පොඩ ඇඩ් කරලා බලනවා කොච්චර ප්‍රමාණයක් ඕන වේද කියලා. මයි කන්සිස්ටන්සි එක ගන්න. එහෙනම් අපි වැඩේ කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මුලින්ම බටර් ටික තමයි ඇඩ් කරගන්න. බටර් ටික පොඩ්ඩක් මෙල්ට් කරගන්නවා. බටර් ටික මෙල්ට් කරලා අපි රූ එකක් හදා ගන්නවා. රූ එකක් කියන්නේ
බටයි ෆ්ලා එකයි කුක් කරනවා අපි වයිට් රූ එකක් තමයි හදාගන්නේ වයිට් රූ බ්‍රවුන් රූ කියලා තියෙනවා බ්‍රවුන් රූ කියන්න බට එකයි ෆ්ලා එකයි කුක් කරනවා පොඩ්ඩ දුමුරු පාට වෙන්න එහෙම වුණාම ඒක අපි කියනවා බ්‍රවුන් රූ කියලා කොහොමද මේ කුක් කරගන්න ඕනේ ෆ්ලා එකයි බට එකයි ඒ ෆ්ලා රහ නැති වෙන මට්ටමට අපි කුක් කරගත්තට පස්සේ තමයි අපි ඒකට මිල්ක් ස්ලෝලි ඇඩ් කරන්නේ ෆුල් ක්‍රීම් මිල්ක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ හීට් එක ස්ලෝ හීට් එක තමයි මම මේක කරන්නේ මොකද හයි හීට් එක ගැහුව ගමන් බට එක බර්න් වෙනවා බට එක බර්න් වෙච්ච ගමන් එහෙම් පිටින්ම ඒක බර්න් රහක් එනවා අපේ රූ එකේ හරි දැන් බට එක මෙල්ට් වෙලා තියෙන හොඳටම දැන් අපි ඇඩ් කරගන්න ෆ්ලා ටික මම කෝගේ equal amount of flour and butter තමයි ඇඩ් කරගන්නේ මෙතන මම අරන් තියෙන්නේ 80 grams of flour 80 grams of butter දැන් මේක අපි slowly මේ විදිහට mix කරලා cook කරගන්නවා. ඒක paste එකක් වගේ තමයි තියෙන්නේ. ටිකක් අපි cook කරගන්න ඕනේ. ගතිය flour ගතිය අපි යවා ගන්න ඕනේ. අර ෆ්ලා ගතිය දැනෙන්නේ නැති මට්ටමට අපි මේක කුක් කරගන්නවා. ලොකු වෙලාවක් කුක් කරන්න ඕනේ නෑ. ඒක රක් ගාලා මේ රස නැති වෙනවා. ෆ්ලා ගතිය. හිතන මට මේ ගාන ඇති කියලා. දැන් මම මේකට slowly milk add කරගන්නවා. මුලින්ම 500 ml වගේ මිල්ක් ඇඩ් කළා. දැන් අපි මේක හොඳට මික්ස් කරගන්නවා. මේකට ඇඩ් කරන්න ඕනේ white pepper. මම කව white pepper නැහැ ගෙදර. දැන් මම black crack pepper තමයි ඇඩ් කරන්නේ. තමනේ crack pepper ඇඩ් කරන්නේ නැහැ මේකට white pepper තමයි use කරන්නේ. මේ තියෙන්නේ මම ගහගත්ත bechamel sauce එක මේකේ කහ පාටට උඩට ඇවිල්ලා තියෙන්නේ මොකද ගෙදර බටර් තිබ්බේ නම් මම ඒ විදිහට මාගරින් යූස් කළේ ඒකින්ද මේ පොඩ්ඩක් කහ ගතිය ඇවිල්ලා තින්නේ මේක තමයි මම ගත්ත කන්සිස්ටන්සි එක ගොඩක් රණිත් නැහැ ගොඩක් තිකුත් නැහැ මොකද ඊට පස්සේ අපි මේකට ස්පිනිෂ් එහෙම දාලා සෝස් එකක් හදා ගන්නවා ඒකින්ද තමයි මේ ගන්න ගත්තේ. ඒතර තව චීස් එකම ඇඩ් වෙද්දි මේක තව thick වෙන හින්දා रोस्ट चिकन එකයි රෝස් කරගෙන තියන්නේ බලමු කොහොමද ඒකේ අවුට්කම් එක කියලා. ඔන්න අපි ගන්න. අපේ රෝස් කුකුලා. අපේ රෝස් කුකුලා juicy පුලිය දැන් කරන්නේ මේ තියෙන රෝස්ට් කරගත්ත චිකන් එක මම මේක චිකන් එක පුල් කරනවා පොඩි පොඩි කෑලි වලට. ඒතර අපිට සෝස් එකට දාගන්න ලේසි වෙනවා. ඒක කකුලක් නෑ කකුලක් අපේ දෝනි කාලා ඒ කකුලක් නෑ මේ විදිහට පොඩි පොඩි කෑලි වලට පුල් කරගන්න. මේ තියෙන්නේ පුල් කරගත්ත කුකුලා මේ විදිහට තමයි චිකන් එක පුල් කරගත්තා. දැන් තියෙන්නේ මීට් සෝස් එක හදන්න බැෂමල් සෝස් එකට මේක දාලා ස්පිනිෂ් දාලා මම මේ සෝස් එක හදනවා ස්පිනිෂ් දාලා දැන් බැෂමල් එක තික් කරනවා.
මට බෝල් එක දෙන්න. මේ බෙල්. නෑ. දැන් මදි වෙනවා ඔක්කොම. Italian herbs. Little bit of paprika. Dana colour. Smoked paprika. Salt. Little had it stored the seasoning. දැන් මම හදන්නේ හරි දැන් මම හදන්නේ ලසානියගේ ලේයර්ස් ටික දාගන්න සෝස් එක ස්පිනිච් සෝස් එක හැදුවා චිකන් ටික පුල් කරලා මම ඔයගලන්ට පෙන්නපු විදියට මේ තියෙන්නේ ස්පිනිච් දාලා බෙෂමල් සෝස් එකට තව චීස් ටිකක් ඇඩ් කරලා පැප්‍රිකා සෝල්ට් සීසනින් ඕන විදියට දාගත්තා ඒක සිම්පල් ස්පිනිච් බෙෂමල් සෝස් එක ගහගත්තා මම චිකන් ටික මුලින්ම මේකට මික්ස් කරන්න හිටියේ මම ඒක අයින් කළා මට හිතුණා ඊට වඩා හොඳයි කියලා චිකන් එක දාලා ඊට උඩින් සෝස් එක දාන එක හොඳයි කියලා දැන් අපි මම ඊට කලින් මට හිතුණා මම ගිය පාර ලසානියක් හදලා ඒකේ ෂීට් එක පාර හයි වුණා. ඉතින් මම මේ පාර පොට් පොට් එකේ දාලා ගන්නවා ලසානිය ෂීට් ටික. වතුරේ ටිකක් වෙලා හොට් පොට් එකේ මේ විදිහට දාලා ගන්නවා. මේක වැරදි වෙන්න පුළුවන්. ඒනට මට මේ විදිහට කළොත් හොඳයි කියලා හිතෙනින්ද මම එහෙම කරනවා. Hi daddy. So please. ඒ වැඩ ටික කරගන්න. අපි අපි මොනවද වැඩ කරන්නේ? So please. මෙන්න සෝප්. දැන් ඔය ඔස් දාගන්න කියලා පොඩ්ඩක් දැන් හොදගන්න. Please. දැන් මම ලේස් ටික දාගත්තා. දැන් මම හදන්නේ ඒක උඩින් අන්තිමට මේ මොසරෙල්ලා චීස් ඉතින් දාගන්න. මේක අපිට oven එකේ 200 වගේ මේක කරගන්න තමයි තියෙන්නේ. 25 minutes විතර දාලා ඉතින් බලන්න ඕනේ කොහොමද කියලා. ඊට පස්සේ තාම කරගන්නයි තියෙන්නේ. මේව තමයි තියෙන්නේ. බලමු. දැන් අපි බලමු මේක බේක් වුණාට පස්සේ කොහොමද එන්නේ කියලා. alright. ඔන්න එහෙනම් chicken lasagna එක හරි. ඒක කොහොම හරි හදාගත්තා. අපේ විදිහට හදපු roast chicken lasagna එක දැන් oven එකකින් එළියට ගන්නයි යන්නේ. බලමු ඒකේ look එක කොහොමද කියලා. ඔන්න එහෙනම්. ඔන්න දැන් lasagna එක එළියට ගන්නයි යන්නේ මම. බලමු කොහොමද ඒකේ look එක කියලා. Looks good. මේ තියෙන්නේ මම හදාගත්ත chicken lasagna එක golden color එකට උඩ cheese ටික වලට ලස්සනට තියෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි අපේ අද dinner එක. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කළා කියලා.
ලසානියක් ඔයගොල්ලන් ඔන්නෝම තමයි ඉතින් මගේ චිකන් ලසානිය කාවේ. ඔයගොල්ලොත් එන ඔය විදිහට රෝස්ට් චිකන් ලසානියක් හදලා බලලා රහ කියන්න පොඩි කමෙන්ට් එකකින් කැමති නම්. එහෙනම් ආයි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සන්තෝෂෙන් ඉන්න. ජය වේවා ඔයගොල්ලෝ ඔක්කොටම.